ඔබ දන්නවද ජීවිතේ කවදා හරි දවසක් උදා වෙනවා. ඒක හරි අමුතු දවසක්. ඒක හරි අමුතු මොහොතක්. ඔබ මිනිස්සුන්ට කැපී පෙනෙනවා. හරියට මෙහෙම හිතන්නකෝ. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබේ බිස්නස් වැඩි දියුණු වෙනවා ඔබට පේනවා. එහෙම නැත්නම් ඔබ සමාජ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් නම් ඔබේ වීඩියෝස් වල views ගාන වෙනදට වඩා ගොඩාක් වැඩි වෙලා ඔබට පේනවා. ඒ තමයි අර සතුටු හිතෙන මොහොත. ඒ තමයි අර අමුතු මොහොත. බැරක් ඔබාමා පොතක් ලියනවා. ඔහුගේ පොත වසර ගණනාවක්ම විකුණුනේ නැහැ. හැබැයි ඔහුගේ කතාවක දවසක් ඔහු ඒ පොතේ තියෙන පරිච්ඡේදයක් ගැන කියනවා. ඊට පස්සේ ඒක නිව්යෝර්ක් ටයිම්ස් බෙස්ට් සෙලර් පොතක් විදිහට අලෙවි වෙනවා. ඉතින් ඒ තමයි ඒ උදා වෙච්ච අමුතු මොහොත. අපිටත් ඒ වගේ දවස් එනවා. හැබැයි ඒ හැම දවසකටම කලින් අපිට වැඩ කරන්න තියෙනවා. අපි වැඩ ගොඩාක් කරාට පස්සේ තමයි ඒ දවස උදා වෙන්නේ. අන්න මම අර කියපු අමුතු මොහොත උදා වුණා. ඉතින් ඒ වගේ අමුතු මොහොතවල් උදා වෙන්න නම් අපි කලින් දවස්වලත් වැඩ කරලා තියෙන්න ඕනේ. එහෙම කළොත් මම කියපු අර අමුතු මොහොත ඔයාගේ ජීවිතේටත් උදා වෙනවා.